හෙලෝ ගයිස් කොහොමද? ඔන්න ඉතින් මම ගෙදර යන්න තමයි හදන්නේ. දැන් තමයි ඕෆ් වුනේ. අද ඇත්තටම යාළුවෝ පොඩක් අඩුයි. මොකද අද ඉන්ඩෝනීසියන් අයගේ පොඩි පාටි එකක් තිබුණා. ඒගොල්ලන්ට දීපු නිසා අද මට තනියම තමයි යන්න වෙලා තියෙන්නේ. කමන්නේ සක්මන් ටිකකට යන්නේ. පොඩ්ඩක් බය හිතෙනවනේ. පොඩ්ඩක් වටේට කඩුවර නිසා. හරි කමක් නැහැ. කවුරු හිටියත් මේකත් තමන්ට තමන් මෙන්න දැන් මම ජිම් ෂෝ එකට යන්න ඕනේ. මොකද ජිම් ෂෝ එකේ අපි ඔෆ් වෙන ටයිම් එකට කාඩ් එක ගහන්න නිසා. ඉතින් ඊට කලින් අපිට කරන්න වැඩක් තියෙනවා. අපි උදේට කගි එක කියලා කියන්නේ යතුරට. ඉතින් ජපනිස් වලින් කගි කියන්නේ යතුර. ඉතින් ඒ කගි එක අරගෙන අපි උදේට උදේලෙදින් කගි එක අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. මොකද මේකේ යකඩ වලින් දොරවල් දාලා තියෙන ගොඩක් ඒවා. ඒවා මේ කියන්නේ අපි ඉදින්දේ කගි ගමොත් එනයි. ඒ නිසා මේගොල්ලන්ගේ කාඩ් තමයි අපි යූස් කරන්න ඕනේ තුලුණාට පස්සේ. ඉතින් මේ විදිහට මුලින්ම අපි එන්ටර් වෙන ටයිම් එක සහ ඔෆ් වෙන ටයිම් එක අනිවාර්යෙන් මාක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඕගොල්ලන් දන්නවද චිතේකි ශෝගයි කියලා කියන්නේ මානසික ආබාධ සහිත අය ඉන්න තැනක්. එතකොට ශින්තයි ශෝගයි කියලා කියන්නේ ශාරීරික ආබාධ සහිත අය ඉන්න තැනක්. ඉතින් මම මෙතන බයිතු එක ගහන්නේ චිතේකි ශෝගයි ශලා ඉන්න තැනක. ඉතින් අපි එළියට යනකොට විදිහට කාඩ් එක ගහන්න ඕනේ. එළියට යනකොට විතරක් නෙවෙයි ජොබ් එකට එන්න වෙනකොටත් අනිවාර්යෙන් කාඩ් එක ගහන්න ඕනේ. මොකද අපි අතුරු වෙන ටයිම් එක සහ ඔෆ් වෙන ටයිම් එක ඒගොල්ලන් බලනවා. සහ ඒ ටයිම් වලට තමයි අපිට පේමන්ට් කරන්න ඒගොල්ලන් සැලරි එකට. ඉතින් අර ඉනුසු කියලා කියන්නේ ජිම් ෂෝ එකේ ගාඩියකට තියලා ඉන්න කෙනාව. ඉතින් එයා හරිම හොලිතල් බඩු පැටියෙක්. ඉතින් මෙතනින් මගේ ෂූ එක මාරු කරන්න ඕන. මොකද ජපනීස් අයගේ ගොඩක් තියෙන තැනක් ගොඩක් මේක මේ දකින්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මම දාගෙන ආව ෂූ එකට එක මාරු කරනවා. එළිය ගොඩක් කළුවර වැටිලා තියෙන්නේ. කළුවර වෙලා තියෙන දවස්වල වින්ටර් එකනේ. වින්ටර් එක තමයි ඉන්නේ. ඉතින් වින්ටර් එක නිසා ඉක්මනටම කළුවර වැටෙනවා. 5 වගේ වෙනකොට එළිය හොඳටම කළුවරයි. ඉතින් මේ තියෙන්නේ එළියේ තියෙන view එක කයිෂා එකේ. ඉතින් ඔන්න මම තමයි අද අවසානටම එළියට ආවේ. ඉතින් තව යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් අද ඉන්නවා. ඒගොල්ලන් පහළ ඉන්නවා. ඉතින් අද ඇත්තටම මේ මොකක්ද මෙතන ඇත්තටම ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එකේ තමයි ඔක්කොම ළම රියුගකුසේ කියලා කියන්නේ. රියුගකුසේ කියන්නේ මේ ස්කූල් යන ළමයි බයිතු ගන්න මෙතන. ගොඩක් මගේ ස්කූල් එකේ ළමයි විතරයි ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් මෙතන ලොක් එක දාන්න ඕන එළියට යනකොට. ඉතින් අර ඉතින් පේන්නේ ට්‍රාන්ස්පෝර්ට් එක. ඉතින් ඉක්මනට යන්න මම හරකුයි කියලා මට හිතෙනවා. කමක් නැහැ. ඔමතසේ ශිමස්තා. හරි නම් අලුත් වීඩියෝ එකකුත් අරගෙන ගොම්ලම් පරිස්සමට ඉන්න විතරයි. බයි බයි. Saying this. Hi, saying this.